අයුබෝවන් අද අපි කතා කරමු මෘදුකංග නිර්මාණ ශිල්පයේ. මේ ගොඩක් වෙලාවට දැන් ඇහෙන මාතෘකා දෙකක් ගැන මයික්‍රෝ සර්විසස් සහ සර්වර්ලස්. ඔව්. අපිට මේකට පදනම් වෙලා තියෙන්නේ SLIT එකේ තිබ්බ දේශනායක සටහන් වගයක්. ඉතින් බලමු අර පරණ මොනොලිත් ක්‍රම වලින් කොහොමද මේ තැන්වලට ආවේ, මේ දෙකේ වෙනස මොකක්ද, කොහොමද මේවා එකට වැඩ කරන්නේ කියලා පොඩ්ඩක් ගැඹුරින් බලමු. හරියට හරි. අද කතාවේ ප්‍රධාන අරමුණු වෙන්නේත් මේ ආකිටෙක්චරල් පැටර්න්ස් දෙක. ඒ කියන්නේ මයික්‍රෝ සර්විසස් සහ සර්වර්ලස්. ඒවායේ මූලික අදහස් මොනවද? කොහෙද පාවිච්චි වෙන්නේ? එකක් අනෙකට වඩා හොඳ වෙන්නේ මොන වගේ වේලාවටද කියලා තේරුම් ගන්න එක. එහෙනම් පටන් ගමු නේද? ඉස්සර තිබ්බේ අර මොනොලිත් ක්‍රමයනේ. ඔව් ඔව්. හැම දෙයක්ම කියන්නේ UI එක, බිස්නස් ලොජික් එක, ඩේටාබේස් ඇක්සස් සේරම එකම කෝඩ් එක ඇතුලේ. එකට බඳිලා. මුලින් බලද්දි ලේසි වගේ නේද හදන්න. ඔව් මුලින්ම පටන් ගන්න නම් ලේසි. ඒත් ඉතින් සිස්ටම් එක ටිකක් ලොකු වෙද්දී අන්න එතන තමයි ප්‍රශ්නේ. ඔව් එක පොඩි වෙනසක් කරන්න ගියත් සමහර වෙලාවට සම්පූර්ණ ඇප් එකම අලුතින් ඩිප්ලොයි කරන්න වෙනවා. ඒක නඩත්තු කරන්න ස්කේල් කරන්නම හරි අමාරුයි නේද? අනිවාර්යෙන් ස්කේල් කරද්දිත් එහෙමයි. සම්පූර්ණ සිස්ටම් එකම රෙප්ලිකේට් කරන්න වෙනවා සමහර විට. ඕන නැති කෑල්ලකුත් එක්කම. ඉතින් ඕකට විසඳුමක් වගේ තමයි අර සර්විස් ඕරියන්ටඩ් ආකිටෙක්චර් කියන්නේ SOA ආවේ සර්විසස් ටිකක් වෙන් කළා. SOA. ඔව්. එතනින් තවත් ඇඩ්වාන්ස්ඩ් වෙලා තවත් පොඩියට ගිහින් තමයි මේ මයික්‍රෝ සර්විසස් කියන concept එක එන්නේ. එතකොට මයික්‍රෝ සර්විසස් කියන්නේ SOA වලටත් වඩා තව පොඩි කෑලි වලට කෙඩුවාගේ එකක්ද? එහෙම කියන්නත් පුරුවම්. ඔව්. මයික්‍රෝ සර්විසස් වලදී වෙන්නේ අර ලොකු ඇප්ලිකේෂන් එක ගොඩක් පොඩි ස්වාධීන සේවාවන් ගොඩකට කඩනවා. හැම සර්විස් එකක්ම කරන්නේ මේ නිශ්චිත ව්‍යාපාරික කාර්යයක්. හරි. හැම සර්විස් එකකටම යාගෙම ඩේටාබේස් එකක් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෂෙයා කරන්නත් පුළුවන්. හැබැයි අදහස තමයි ඒවා ස්වාධීනයි. ඒකේ වාසිය එතකොට. මේක මැනේජ් කරන්න හොඳ DevOps practices, CI/CD pipeline වගේ දේවල් හරියට තියෙන්න ඕනේ. නැත්තම් අර මොනොලිත් එකට වඩා අවුල් වෙන්නත් පුළුවන්. හරි. එතකොට සර්වර්ලස් කියන්නේ මොකද්ද? ඒක මේ මයික්‍රෝ සර්විසස් එක කොහොමද සම්බන්ධ වෙන්නේ නැද්ද? සර්වර්ලස් කියන්නේ ඒක ටිකක් වෙනස් කතාවක්. ඒක cloud native approach එකක්. මෙතනදී developer-ට server ගැන, operating system ගැන, patching ගැන ඒ කිසි දෙයක් ගැන හිතන්න ඕනේ නැහැ. ඒ කොහොමද? cloud provider ඒ කියන්නේ AWS, Azure, Google Cloud වගේ කෙනෙක් ඒ infrastructure එක සම්පූර්ණයෙන්ම manage කරනවා. අපි දෙන්නේ code එක විතරයි. හරිම පුදුමයි. ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකක් functions as a service, FALS. ඒ කියන්නේ event එකක් උනාම run වෙන පොඩි code කැලි. AWS Lambda තමයි ප්‍රසිද්ධම උදාහරණය. Lambda අනික තමයි backend as a service, BaaS. ඒ කියන්නේ database, DynamoDB නගේ authentication, cognito වගේ දේවල් cloud එකකින්ම manage වෙන සේවාවන් විදිහට පාවිච්චි කරන එක. එතක මයික්‍රෝ සර්විස් එකක් හදන්න සර්වර්ලස් පාවිච්චි කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ගොඩක් වෙලාවට එහෙම කරනවා. මයික්‍රෝ සර්විස් එකක ෆන්ක්ෂන් එකක් Lambda එකක් විදිහට ලියන්න පුළුවන්. ඒ දෙක පරස්පර නෑ. සමහර මයික්‍රෝ සර්විස් සර්වර්ලස් වෙන්න පුළුවන්. සමහර ඒවා කන්ටේනර් වල ECS, EKS වගේ දුවන්න පුළුවන්. සමහර ඒවා EC2 instance වල දුවන්නත් පුළුවන්. ඒක නම් හරිම වැදගත් කාරණයක් පැහැදිලි. එතකොට කොයි වෙලාවටද අපි තෝරගන්න ඕනේ මයික්‍රෝ සර්විසස්ද නැත්නම් සර්වර්ලස්ද කියලා? මෙන්න මෙහෙමයි. මයික්‍රෝ සර්විසස් ගොඩක්ම ගැලපෙන්නේ සංකීර්ණ ලොකු සිස්ටම්ස් වලට, දිගු කාලයක් රන් වෙන ස්ටේට්ෆුල් සර්විසස් වලට. ඒ වගේම සිස්ටම් එකේ විවිධ කොටස් වලට වෙනස් විදිහට ස්කේලිං අවශ්‍යතා තියෙන තැන් වලටත් හොඳයි. හැබැයි ඉතින් අර කිව්වා වගේ DevOps overhead එක වැඩි, serverless විශේෂයෙන් fast ගොඩක් හොඳයි event driven වැඩවලට. event driven. මොකක් හරි දෙයක් වුණාම trigger වෙන functions. උදාහරණයක් විදිහට ෆයිල් එකක් S3 bucket එකකට upload කරාම Lambda function එකක් run වෙනවා ඒක process කරන්න. ඒ වගේ දේවල්. තව API backends හදන්න, ඉක්මනට prototypes හදන්න, traffic එක එකපාරටම උඩ පහළ යන workloads තියෙන තැන්වලටත් serverless ගොඩක් හොඳයි. මොකද pay per use නිසා cost එකත් optimize වෙනවා. AWS පැත්තෙන් කිව්වොත් API gateway, Lambda, SQS, event ridge වගේ services නේද? එතකොට අන්න හරි. ඒ set එක තමයි ගොඩක් වෙලාවට serverless architecture වල පාවිච්චි වෙන්නේ.
ලොකුම වාසිය ඉතින් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මැනේජ්මන්ට් බර අඩු වෙන එක. හරිම හොඳයි. එතකොට මේවා හරියට මේ බෙස්ට් ප්‍රැක්ටිසස් මොනවද මේක වැඩ කරද්දී? මයික්‍රෝ සර්විසස් පැත්තෙන් ගත්තොත් ඩොමේන් ඩ්‍රිවන් ඩිසයින් DDD කියන concept එක ගොඩක් වැදගත්. DDD. ඔව්. ඒ කියන්නේ business capabilities වලට අනුව services ටික බෙදෙන එක තාක්ෂණයට නෙවෙයි. ඊට පස්සේ පැහැදිලි API contracts ඒ කියන්නේ services කතා කරන විදිය define කරන එක ඒව version කරන එක වැදගත්. අනිත් අතිශය වැදගත් දේ තමයි observability. Observability. ඒ කියන්නේ logs, metrics, tracing වගේ දේවල් හරහා සිස්ටම් එක ඇතුලේ මොකද වෙන්නේ කියලා හරියට බලා ගන්න පුරුවන් වෙන එක. නැත්තම් මයික්‍රෝ සර්විසස් ගොඩක ප්‍රශ්නයක් හොයාගන්න එක හරි අමාරුයි. ඒකත් සර්වර්ලස් වලට තියෙන දෙයම. ඕ සර්වර්ලස් වලදී අර cold start chain එක ගැන හිතන්න ඕන. cold start. අර ෆන්ක්ෂන් එක මුලින්ම රන් වෙද්දී පොඩි ඩිලේ එකක් එන එක නේද? ඔන්න ඒක. ඒක අඩු කරන්න provision concurrency වගේ ක්‍රම තියෙනවා AWS වල. හැබැයි ඉතින් cost එක බලලා කරන්න ඕන දෙයක්. අනිත් එක තමයි function idempotent විදියට ලියන එක. ඒ කියන්නේ එකම request එක කීප පාරක් ආවත් system එකේ state එක අවුල් වෙන්නේ නැති විදියට හදන එක. retries එක්ක මේක ගොඩක් වැදගත්. හරි. තව AWS step functions වගේ orchestration services පාවිච්චි කරන එක ගොඩක් වෙලාවට හොඳයි functions ගොඩක් තියෙන workflows වලට. step functions. ඔව්. මේ දෙකටම microservices සහ serverless දෙකටම අර 12 factor app methodology එකේ principles ගොඩක් උදව් වෙනවා cloud native applications හදද්දී. හරි. එහෙනම් වලක්ව ගන්න ඕන දේවල් ඇන්ටි පැටර්න්ස් එහෙම මොනවද තියෙන්නේ? ඔව්. microservices වලදී නම් ලොකුම වැරද තමයි අර distributed monolith එකක් හදාගන්න එක. distributed monolith ඒ මොකද්ද? ඒ කියන්නේ සර්විසස් වලට කඩලා තිබ්බට ඒවා එකිනෙකට හරි තදින් බැඳිලා එක සර්විස් එකක් ඩවුන් වුණොත් අනිත් ඒවාත් වැඩ කරන්නේ නෑ වගේ. එතකොට අර මයික්‍රෝ සර්විසස් වලින් බලාපොරොත්තු වන වාසි නැති වෙලා යනවා. හරි. තේරුණා. අනික තමයි සමවර වෙලාවට පොඩි ඇප්ලිකේෂන් එකකට උනත් ඕනවට වඩා ඉක්මනට මයික්‍රෝ සර්විසස් වලට යනවා. ඒකෙන් වෙන්නේ අනවශ්‍ය විදිහට කොම්ප්ලෙක්සිටි එක වැඩි වෙන එක විතරයි. serverless ප්‍රත්තේ serverless වලදී විශේෂයෙන් lambda functions එක function එකකින් තව function එකකට direct call කරන එක, ඒ කියන්නේ chaining කරන එක ගොඩක් වෙලාවට හොඩ pattern එකක් නෙවෙයි. අයියේ. එකක් ඒකෙන් system එක tight coupling එකක් ඇති වෙනවා. අනික trouble shooting කරන්න අමාරුයි. cost එකත් වැඩි වෙන්න පුළුවන් මොකද functions දෙකම එක දිගට run වෙන නිසා. එහෙනම් මොකද්ද කරන්න ඕන? ඒ වෙනුවට මැද්දට SQS වගේ queue එකක් නැත්නම් event bridge වගේ event bus එකක් එහෙම නැත්නම් අර queue වගේ step function state machine එකක් දාන එක වඩා හොඳයි. ඒකෙන් system එක decouple වෙනවා resilient වෙනවා. හරිම වැදගත් කරුණු ටිකක්. එතකොට production වලට යද්දී security, scalability, cost වගේ දේවල්. අනිවාර්යෙන් ඒ ටික හරියට බලන්නම ඕන. දෙකේදීම IAM roles, resource policies වගේ දේවල් හරහා security හරියට configure කරන්න ඕන. least privilege principle එක follow කරන්න ඕන. Scalability ගැන හිතද්දී concurrency limits, lambda වල database connection limits වගේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕන. auto scaling හරියට configure කරන්න ඕන. observability ගැනත් කිව්වා නේද? ඔව් observability නම් අත්‍යවශ්‍යයි. CloudWatch, X-ray වගේ AWS tools පාවිච්චි කරලා logs, metrics, traces monitor කරන්න ඕන ප්‍රශ්න ඉක්මනට අල්ලගන්න. cost එක ගැන විශේෂයෙන් serverless වල. cost එක serverless වලදී ටිකක් tricky වෙන්න පුළුවන්. function එකකට දෙන memory එක හරියට තෝරගන්න ඕන. මොකද memory එක වැඩි කරද්දී CPU power එකත් වැඩි වෙනවා. අඩු මෙමරි දුන්නොත් ෆන්ක්ෂන් එක දුවන්නේ වැඩි වෙලාවක් ගිහින් සමහර විට බලාපොරොත්තු වුණාට වඩා කොස්ට් එක වැඩි වෙන්න පුරුවන්. ඒක ඔප්ටිමයිස් කරන්න ඕන. ඒක හරිම assume balance එකක් වගේ. ඔව් ටිකක් එක්ස්පෙරිමන්ට්ස් කරලා බලන්න වෙනවා. එහෙනම් අද අපි මේ කතා කරපු දේවල් වලින් පේනවා කොහොමද මෘදුකාංග නිර්මාණ ශිල්පය අර monoliths වලින් පටන් අරන් මේ micro services serverless වගේ තැන්වලට වෙලා තියෙන්නේ කියලා. හැම දෙයකින්ම අන්තිමට පැහැදිලි වෙන්නේ එකම හරි උත්තරයක් නෑ හැම ප්‍රශ්නෙටම. අපි හදන්න දෙයට තියෙන ප්‍රශ්නෙට කණ්ඩායමට මේ හැම දෙයකටම ගැළපෙනම තාක්ෂණය තෝරගන්න එක තමයි වැදගත්ම දේ. හරියටම හරි. අවසාන වශයෙන් මේක තව පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරනවා කියලා මට හිතෙනවා. ඒ මොකද්ද? මේ වගේ ආකිටෙක්චර් තීරණ මයික්‍රෝ සර්විසස්ද සර්වර්ලස්ද සමහර විට ආයත් මොන්ලිත් එකක්ද කියන එක ඒක නිකම්ම ටෙක්නිකල් තීරණයක් විතරක් නෙවෙයි. ඒක කෙලින්ම බලපානවා ටීම්ස් ඕගනයිස් වෙන විදියට.
කොන්වේස් ලෝ කියලාත් කියන ඕනේකට. ඒ වගේම වැඩ කරන වේගයට, බිස්නස් ඇජිලිටි එකට, අන්තිමට මුළු ආයතනයේම කල්චර් එකටත් බලපානවා. ඒකනම් හරිම ගැඹුරු කාරණයක්. ඔව්. ඉතින් මේ ටෙක්නිකල් ඩිසිෂන්ස් සහ ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් අතර තියෙන මේ ගැඹුරු සම්බන්ධය අනාගතයේදී කොයි දිහාවට යයිද කොහොමද තවත් ඉවෝල්ව් වෙයිද කියන එක ගැන හිතන එක වටිනවා. ඒක ඇත්ත. වැඩිදුර හොයන කෙනෙක්ට මනවාද බලන්න පුළුවන් රිසෝසස් AWS ගේ white papers තියෙනවා මේ topics ගැන ගොඩක් හොඳට ලියවුණු. ඒ වගේම අර 12factor.net වෙබ්සයිට් එකත් ගොඩක් ප්‍රයෝජනවත් cloud native applications හදන අයට. ඉතාම හොඳයි. එහෙනම් අද අපි නවතිමු. ස්තුතියි මේ වටිනාකා සාකච්ඡාවට. ස්තුතියි.